කරු කතානායකතුමනි, මහජනයාගේ නිදහස මේ අවස්ථාවේ ඉතා වැදගත්. මහජනයාට තිබිය යුතු අයිතිය, සාධාරණත්වය, කතා කිරීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, වෙනස් වූ දේශපාලන අදහස් දැරීමේ අයිතිය, අසුරු කිරීමේ අයිතිය, අනවශ්‍ය නීති විරෝධී සිරදස්ස වලට පත් නොවි සිටීමට මිනිස්සුන්ට ඇති අයිතිය, මෙවැනි දේවල් ආරක්ෂා කිරීමට ඔබතුමා මේ සභාව යොමු කරනතයි කියලා බලාපොරොත්තු වෙනවා. මමත් මේ අවස්ථාවේ එවැනි අසාධාරණ කම් වලට ගොදුරක් වෙලා ඉන්න පුද්ගලයෙක් හැටියට පළවෙනි වතාවට මේ සභාවට ඇතුළත් වෙලා ඔබතුමා ඉදිරියේ මම ඉල්ලීම් කිරීමට ලැබීම ගැන මා සතුටු වෙනවා. මේ අවස්ථාව ලබා දීම ගැන මේ ඉදිරියේ ඉන්න රජයේ විරුද්ධ පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ටත් මාගේ ප්‍රශංසාව සමගිය ගෞරවය පුද කරනවා. රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් ඔබතුමා සාධාරණව ඉෂ්ට කරන ඕනෑම සේවයකට, රාජකාරියකට අපගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන වග මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමැතියි. ඔබතුමාට ජයපතන අතර ගරු අගමැතිතුමාටත් ඔබතුමාගේ නව නිලයේ රාජකාරී කිරීමට අපේ ආශිර්වාදය ප්‍රකාශ කරනවා. සියලුම ලක්කසියාට ජයපතමින් මම නිහඬ වෙනවා.